අයිබෝන් ජෙස්ලි මහත්තයා. අයිබෝන්. අද මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා. ප්‍රේක්ෂකයාට ප්‍රශ්නයක්. හරිද? එයා මේ අහලා තිබ්බේ විඥානයයි ශරීරයයි කට්ටය ගැන. ඒතර කට්ට බලපාන්නේ විඥානෙට නැත්නම් අපේ ඇඟටද? මේ විඥානෙටද ඇඟටද බලපාන්නේ? ඔව්. මෙහෙමයි. දැන් විඥානයක් මේ මිනිසෙක් වෙලා ඉපදෙනකොට මේ ශරීරයට කියන්නේ අපි කියන්නේ වෙසල් එකක්. තාවකාලිකව වෙසල් එකක් අවුරුදු 70ක් හරි 60ක් හරි ඉන්න වෙසල් එකට අපි කියන්නේ අතර කිව්වොත් ඔය මාරයාගෙන් ණයට ගත්ත වෙසල් එකක්. වෙසල් එක කියන්නේ මොකද්ද? වෙසල් එක කියන්නේ ඉතින් බොඩි එකට තමයි. හොස්ට් එක ලිවිං හොස්ට් එක. එතකොට දැන් විඥානය හොඳටම ඇලිලා තියෙන්නේ. බද්ධ වෙලා තියෙන්නේ ඒ බොඩි එකත් වෙසල් එකත් එක්ක හොඳටම බද්ධ වෙලා තියෙන්නේ බොඩි ශරීරයත් එක්ක. දැන් ඔය ඇටැච්මන්ට් එක නවත්තන්න ඕන. මොකද නවත්තන්න ඕන? ඇටැච්මන්ට් වැඩි වුණාම මේ සතර මහා අපායේ ආයි ඉපදෙනවා. ඇටැච්මන්ට් වැඩි වුණාම අපි හිතමු මේ දැන් හවස 3ටයි තේ බොන්න හිතෙන්නේ. කේක් කෑල්ලක් එක තේ බොන්න හිතෙනවා. මට හිතෙනවා ටිකක් තාම. දැන් මම නවත්තගෙන යනවා ඒවා. ඒක වැඩක් නැහැ නේ. ඇයි ඒ? අර පුරුද්දනේ පොඩි කාලේ නම් ආපු පුරුද්ද තේ බොනවා හවස 3ට. ඒක ශරීරයට අනවශ්‍ය දෙයක්. මේ ශරීරයට දැනෙන දේ මනසට දැනෙනවා. මනස ඊට පස්සේ අවශ්‍යතාවය ඉල්ලනවා. ඊටසේ අපේම වෙසල් එකෙන් අපි ක්‍රියාකාරීලා තේකක් හදා ගන්නවා, තේකක් බොනවා, කඩේින් තේ බොනවා මොකක් කරි. යා අනවශ්‍ය දෙයක්. ඒතර සමහර හාමුදුරුවෝ ඉන්නවා උදේට විතරයි මේ වලදන්නේ. ඔව්. ඇපල් ගෙඩියක් හරි දානෙට හමුන ඇපල් ගෙඩියක් මොකක් කරි උදේට කනවා. මුළු දවසටම ඇපල් ගෙඩියක් නැත්තම් කේල් ගෙඩි දෙකක්. ඇයි හේතුව? ඇයි මේ බඩගිනි දැනෙන්නේ නැහැ දවල්ට? භාවනාවේ ඉහළට ගියාට පස්සේ දවල්ට බඩගිනි දැනෙන්නේ නැහැ. දැන් මට රැයට බඩගිනි දැනෙන්නේ නැහැ. සතියට එකපාරක් වගේ බඩගින්නක් එනවා නිකන්. මට හිතුණොත් කන්න ඕනේ මේ කියලා රැයට කනවා. ටවුන් එකට සකහනියක් ගිහිල්ලා මට ඕන දේ කනවා. ඒවත් නවත්තන්න ඕන. රැයට කන එක මම නැවතුවා. රයිට්? ඒව ටික ටික ඒ ආසාවල් අතාරින්න ඕන. ඒව ආසාවල් අතාරින්න පුළුවන් එකම ක්‍රමේ භාවනා කිරීම තමයි. සමතේ වඩන්න ඕන. සමත භාවනාව. ඒකයි. එතකොට දැන් මේ කට්ටෙන් මොකද්ද කරන්නේ? කට්ටෙන් කරන්නේ අපේ මාරයාගෙන් ගත්ත වෙසල් එකේ තියෙනවා දැන් මේ සෛල. අපේ ඇඟේ තියෙන සෛල විකෘති කරනවා. විකෘති කරලා අපේ විඥානයයි මේ සෛල වලත් එක්ක මේ බොඩි එකත් තියෙන ඇටැච්මන්ට් එක වැඩි කරනවා. කොච්චර වැඩි කරනවද කිව්වොත් සතර මහා අපායේ ධර්මම තත්ත්වයේ ඉපදෙන විදිහට කට්ටෙන් වැඩ කරනවා. ඔව් දැන් මම දැක්කා TikTok එකේ වීඩියෝ එකක්. ඔව්. ඒකේ පොල්ලමේට ඒ මිනිස්සයා හරියට බයි කියන්නේ ෆොටෝ එක දාලා හරියට බයිනවා. ඒ කියන්නේ මම ඔය ඉස්සර එහෙම දැකලා නැහැ. කුණු හරප්ප ගොඩාක් කියන ළමයට. ඔව්. ඒකේ හේතුවක්ද ඒක? ඔව්. ඒකේ හේතුවක්. එහෙම කියන්න බෑ ඉස්සර ඉඳන් මේ ළඟදී නම් 2000 ඉපදිච්ච පරම්පරාව කොහොමත් ඉවරයි. විවිධ කෑම කාලා අම්මලා තාත්තලා දෙන්නම ජොබ් එකට යනවා. එතකොට ඒගොල්ලෝ විකෘති වෙනවා කොහොමද? හැබැයි ඕක තව ගොඩාක් වර්ධනය වෙනවා කට්ට ගැහුවෙන් පස්සේ. ඒ ක්‍රමේ කුණු හරප ආචා කරනවා කේන්ති විස ගන්න බෑ. පාලනයක් නැහැ. ඔව් ඒ මොකද විඥානයයි බොඩි එකයි ඇටැච්මන්ට් එක වැඩි. ඒතකොට මම මෙහෙමත් කියන්නම්. ඒතකොට භාවනා කරපු කෙනෙක්ට ගොඩක් භාවනා කරපු කෙනෙක්ට එන්නත ගැහුවොත් මොකද වෙන්නේ? කටක් ගැහුවොත් මොකද වෙන්නේ? විසෙන්නේ නැහැ ඇඟට. විස නිකම්ම ඇඟෙන් පිට වෙලා යනවා. කට්ට විස මේ වාසංගෙතර ගහපු කටු භාවනා කරපු හාමුදුරන්ට ගැහුවටද බොඩි එකෙන් යනවා. අන්න ඒක තමයි භාවනා බලය කියන්නේ. තේරෙනවනේ? විඥානය ඇටැච්මන්ට් එක නැති කරලා තියෙන බොඩි එකත් එක්ක. අපි හිතමු බලෙන් ගැහුවයි කියලා හාමුදුරන්ට. හාමුදුරු කියනවා ගහපන්. බය නැතුව ගහනකො බලන්න වෙන දේ. මම මැරිද බලන්න. වීස යනවා බොස් ගාලා. මොකද්ද ඒක තමයි භාවනාවේ පවර් එක. විඥානයයි බොඩි එකයි ඩිටැච් කරගන්න ඕන. ඒක තමයි මේකේ රහස. දැන් මිනිස්සුયો ඉපදෙන්න තැන් දෙක තුනක් තියෙනවා. එක්ක අපායෙන් දුක් විඳලා ආයි මනුෂ්‍ය ශරීරයකට එන්න පුළුවන්. නැත්නම් පෙරේත ලෝකේ ඉඳන් එන්න පුළුවන්. යක්ෂ ස්වරූප වලින් එන්න පුළුවන්. දේව ලෝකෙන් එන්න පුළුවන්. එතකොට මේ චෛත්‍යයේ ඩෝම් එකෙන් රිප්‍රසන්ට් කරන්නේ ඒක තමයි. අපි හිර වෙලා ඉන්නවයි කියලා රිප්‍රසන්ට් කරන්නේ ඩෝම් එක. චෛත්‍යයේ ඩෝම් එකේ. එතකොට මෙතනින් ගැලවෙන්න පුළුවන් එකම ක්‍රමේ භාවනා කිරීමම විතරයි. ඒක ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. ත්‍රිපිටකයේ නැහැ. භාවනා කරන වචනේ නැහැ. නමුත් මේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් එකම ක්‍රමේ භාවනා කිරීම තමයි. භාවනාව විතරයි. ඔව්. ඒක තමයි මම කියුවා හොරු තමයි දන්නේ හොඳටම භාවනා ක්‍රම
චක්‍රවද කිරීම හොරු දන්නේ කම්බ හොරු YouTube එකේ දේව මිනිස්සුත් ඉන්නවා කම්බ හොරුම විතරයි දන්නේ ওই චක්‍රවාවදි කරගන්නේ කලිසමයි ෂර්ට් එකයි දාලා සරමයි කොණ්ඩේ ටිකක් වවාලා උන් මොකටද මේ කසාද බඳලා ඉන්නේ එහෙනම් ඉතින් සිවුරක් දාගෙන ඉන්නකෝ ඔච්චර ඩිටැච්මන්ට් තියෙනවා නම් ඇයි මේ භාවනා උගන්න තාපසේක් වගේ හැසිරෙන්නේ YouTube එකේ සායි බබා මං දැක්ක YouTube එකේ සායි බබා වගේ එකෙක් ඉන්න කොණ්ඩේ වවාලා පුබි කොල්ලෙක් ඈ මොකෙද්ද මන් දන්නේ මේ දැන් මමනේ භාවනාව ගැන ප්‍රචලිත කරේ ඔය අවභාවිතා කරන හැටි ඔය හරි කමටහන් ගන්න හාමුදුරුවන්ගේ ඔයා හොයන්න යන්න එපා මේ හාමුදුරුවෝ අරක්කු බොනවද සිගරට් බොනවද කියලා ඔයාට වැඩක් නැහැ ඒ හාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරන්ගෙන් එන ආශිර්වාද තමයි අරක්කු බොන හාමුදුරු කෙනෙක්ගෙන් පවා හම්බෙන්නේ තේරුණානේ ඔයාට වැඩක් නැහැ හාමුදුරුවෝ හොඳද නරකද න්යා මේ මොනවා කරනවද ඔයාට අදාළ නැහැ හාමුදුරු කෙනෙක්ගෙන් ගන්න ආශිර්වාදේ උපසම්පදාව ලැබපු හාමුදුරු කෙනෙක්ගෙන් ගන්න මේ ආශිර්වාදේ බුදුහාමුදුරන්ගෙන් ගන්න ආශිර්වාදේ වගේ තමයි ඒක අරගෙන ඊට පස්සේ ටික ටික ඩෙවලොප් කරගන්න කිසිම කෙනෙක් ළඟට යන්න එපා YouTube එකේ ඔය නම්බර් දාන්නේ වගේ කිසි කෙනෙක්ට ගෝගන්න එපා භාවනාව උගන්නන්න එක මගේ ප්‍රසිද්ධියෙන් අවභාවිතා කරගත්ත අපු එන ගොඩක් මේ අතරම ගොත් වාසි ගත්තා මට හරි වේදනයි එතකොට මම උදාහරණයක් කියන්නම් අපි කොච්චර මේ දැන් මේ හිර වෙලාද කියලා මේ ඩෝම් එකේ හරිද දැන් මේ දැන් ඔයාලට පේනවා මේ වීදුරුව ඔව් මම එක්සැම්පල් එකක් කියන්නම් අපි වීදුරුව මෙහෙම තියමු හරි දැන් මේ එක්ස්පෙරිමන්ට් එකක් හරිද දැන් මේ වීදුරුම තියෙන්න ඕන හොඳේ නැත්නම් මේ ප්ලාස්ටික් හරියන්නේ නැහැ ප්ලාස්ටික් ට්‍රාන්ස්පරන්ට් වෙන්න ඕන මේක දාන්න මැස්සෝ 50ක් 100ක් විතර පුළුවන් නම් මැස්සෝ දාලා මේක වහන්න ඕන හරිද හොලවන්නේවත් නැතුව දවස් 3ක් තියන්න ඕන දවස් 3ක් තියලා මෙන්න මේ කෑල්ල පුළුවන් නම් කපන්න ඕන දැන් මේක මේ වීදුරු හින්දා අමාරුයි වීදුරු නැති මොකක් හරි ක්‍රමයක් හොයාගන්න ඕනේ මේ කෑල්ල කපන්න ඕන දවස් 3කට පස්සේ දැන් මැස්සෝ 50ක් 100ක් දාලා තියෙන්නේ ඔයා දන්නවද එක මැස්සෙක්වත් මෙතනින් පිට වෙන්නේ නැහැ කියලා මෙතනින් යන්නේ නැහැ ඔව් ඇයි එකක් දන්නේ නැති හින්දා එකක් දන්නේ දන්නේ නැති හින්දා නෙමෙයි දැන් මේ දවස් 3ක් තිස්සේ මැස්ස try කරනවා මෙතනින් යන්න ඔව් ඒතකොට දවස් 3කින් මැස්සෝ ටික තීරණය කරනවා මෙතනින් ජීවිතේට යන්න බෑ ඒ නිසා ඒගොල්ලෝ තීරණය කරනවා මෙතනින් ගන්න නැහැ ඒතකොට දවස් 3කට පස්සේ මෙතන කෑල්ල කැපුවට මැස්ස try කරන්නේ නැහැ යන්න හිතේ ගන්න try කරන්නේ මැස්සෝ එතනම ඉන්නවා හරිද තව දවස් 3කට පස්සේ මුළු කප් එකම අයින් කරන්න මැස්සෝ ටික එතනම ඉන්නවා හරිද ඒ කියන්නේ එතකොට ඔව් මැස්ස මේ පැවැත්ම හදාගන්න ඔව් එතන පැවැත්ම හදාගන්න එතන හිර වෙලා ඉතින් ඩෝම් එකත් ඒ වගේමයි ඒ කියන්නේ මනසට දෙනවා හිර වෙලා අපි ඉන්නේ කියලා ආන්න රයිට් එතකොට දැන් දවස් 6ක් ගිහිල්ලා තින්නේ තව කාලයක් යනකොට මැස්සෝ පැටව ගහනවා දැන් පැටව ටික මෙන්න මෙතන දැන් පැටව ගහනවා උන් යන්න try කරන්නේ නැහැ මොකද ඒ මැස්සගේ අම්මලා තාත්තලා කියනවා මෙතනින් එහාට යන්න බෑ මෙතනම ඉන්න කියලා තේරුණානේ දැන් මොකද මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මිනිස්සුયો දන්නේ නැහැ අපි ඩෝම් එකක හිර වෙලා ඉයලා ඉන්නේ හරි ඩෝම් එකෙන් පිට යන්න බෑ පිට යන්න එකම ක්‍රමේ භාවනා කිරීම තමයි ඔව් විඥානයේ මේ බොඩි එකත් එක්ක ඩිටැච් කරගන්න ඕන මුලින් මෙතනින් එහාට යන්න නම් දෙවි ලෝකෙක උපදින්න මේගොල්ලෝ දැන් බොරු බණක් යනවා මේ ආත්මෙදිම නිවන් දකින්න පුළුවන් කියලා ඒක පාරමී පුරන්න ඕන නිවන් දකින්න පාරමී ශක්තිය අඳුර ගන්නත් තමන් කොච්චර පින් කරලා දිනවද කියලා ගියාත්මේ අඳුර ගන්නත් භාවනා කරන්න තමුන් කොහොමද දන්නේ කොච්චර හිත දියුණුද කියලා තමන්ගේ ගියාත්මේ කරපුවා දන්නවද නේ ගියාත්මේ මිනි කොච්චර මරලා තිනවද කවුද දන්නේ මේ ආත්මේ පරිසම් දෙන්නේ නැහැ ඔය දැන් හැමෝම අහනවා කවුද මේ හරියට භාවනා කරන මේ යෝගිතුමෙක් අහනවා ඔව් එතකොට කවුද ඉන්නේ දැන් හරියට භාවනා කරන මේක මාර කරුමයක් නේ ඈ දැන් ඒකටත් මාව දාලා ගන්න හදන්නේ නේ දැන් හරියට මම දෙය කිව්වහම ඒකටත් මාව තමයි අල්ලගන්නේ මගෙන් අහනවා කවුද කවුරු ළඟට දාන්න යන්න ඕන ඉතින් ඉස්සර හිටියා මේ හොඳ සෙට් දැන් කවුරුත් ෂුවර් නෑ කිසිම කෙනෙක් ෂුවර් නෑ ඒ කියන්නේ දැන් ඔබතුමා ඒකට විපෘති වෙලා තියෙන්නේ ඒ කියන්නේ දැන් ඔබතුමා කියන්නේ හොරු ඉන්නේ දැන් හොරු ඉන්නේ ඔක්කොම කලිසමයි ෂර්ට් එකයි දා ගන්නවා කියන්නේ ඉවරයි ඇත්තම කොහොමද මං වගේ කට්ටිය හොයන්නේ නෑ ඇත්ත කතාව ඉතින් මේ මූණ පෙන්වන්න නැති හේතුව ඉස්සරහට අපේ දේව මිනිස්සුયો අතර ඉන්නවා මමයි තව කීප දෙනෙක් අතර අපි යම් කිසි රාජකාරී කරා මේ ලෝකෙට ඇවිල්ලා රාජකාරියක් අතරතුර සෑහෙන්න මේ දරුණු කියන්නේ බලු වැඩක් කරා ඇත්තටම හොඳේ මේක බය නැතුව දාන්න දැන් මේ බලු වැඩේ නිසා 2024 පස්සේ මේ සමාජ ක්‍රමයේ ඔක්කොම කඩාගෙන යනවාට පස්සේ අඩි 25ක් විතර උස පිටසක්වල ජීවන වර්ගයක් මේ ලංකාව ආක්‍රමණය කරනවා දකින එකාට වෙඩි දිනවා මේ කරපු බලු වැඩේ නිසා මාත් එක්කම ඉන්න දේව මිනිස්සෙක් කරපු බලු වැඩක් නිසා
තේරුණා නේද? ඒ කියන්නේ මේ කොච්චර මේ විකෘති දෙකෝ මේ ඩෝම් එකට ආවයින් පස්සේ Taman කවුද කියලා අඳුර ගන්න බෑ. හරිද? මේ දේව මිනිස්සුන්ටත් වෙලා තියෙන දේ. 8000ක් ඉපදිලා තිනවා මේ සමාජ විශ්ලේෂණයෙන් පස්සේ අපි මේ සමාජය ගොඩ ගන්න 2030 වෙනකම් මේක හරියට ගොඩ ගන්න ක්‍රියා කරන්න. 8000න් 7000ක්ම නොමග ගිහිල්ලා තින්නේ. හරි? 1000කින් වැඩිම රාජකාරී කරේ මම. ඔයා හොඳට මතක තියාගන්න එක. වැඩිම රාජකාරී කරේ මම. හොඳම රාජකාරී. විකෘති වෙන්නේ නැතුව. හරි? ඉතින් තව එකෙක් ඉන්න ඒ මං කිව්ව එක කාලම දැම්ම ඔක්කොම. උඹ නම කියන්න බෑ. නම කියන්න බෑ. ඒක නිසා කිසි කෙනෙක් විශ්වාස නැහැ. ඒක නිසා තම තමන් හොයාගන්න ඕන තම තමන් යන තැන. තම තමන්ට තමන් විතරයි. තමන්ට තමන් විතරයි. තමන්ට තමන් විතරයි. ඔද මේ අවුරුද්ද අපේ ලංකාවට මොන වේද? ඒක තමයි දැන් මම කියවනේ දැන් පන්සිල් පත පහ ගැන විග්‍රහයක් කරේ මම පහුගිය වීඩියෝ එකේ. දැන් මේ කටු ගහලා අයිස් ගහලා ඔක්කොම කරාට පස්සේ පස්පව් අමතක වෙනවා. පස්පව් අමතක වෙච්ච සමාජයකට අනිවාර්යෙන් සුනාමි තමයි ගහන්නේ. මුළු ජනගහනයක්ම මරලා දානවා. ඇත්තටම කිව්වොත් මම මේ ඊයේ ගිය පාර වීඩියෝ දෙක කරන්න අරමුණ තමයි දේව මිනිස්සු බේරගන්න එක තමයි. දැන් පස්පව් කරන කට්ටිය මේ පව් කිරීම වැඩි වුණාට පස්සේ ව්‍යසන මේ ඊළඟ මාසෙ උනත් වෙන්න පුළුවන්. සමාජයක් බය කරන්න ඕන හරි මාර්ගය යන්න. ඉතින් ඒක තමයි මම ගිය වීඩියෝ එකෙන් කරේ. ව්‍යසන කොයි වෙලාවෙ ඉදන්නේ නැහැ. මට කියලා දෙවන්නේ. දැන් මහා ශාක්‍ය දෙවිවරු මට කියනවාද පණ්ඩිතේ මේ ඔන්න හෙට එනවයි සතියකින් එනවා මාසෙකින් එනවා කියලා මට කියනවාද? වෙන්න තියෙන දෙයක් කොයි වෙලාවෙ වෙයිද දන්නේ නැහැ. ඉතින් මේ දැන් මෙහෙමනේ ලංකාවට මේ මුළු ලෝකෙටම සමහර රටවල් තියෙනවා ජනගහනයක් පිටින්ම ගිලා බහිනවා. අපිට දැනගන්න විදියක් නැහැ මොකද ඒ වෙලාවට මේ ප්‍රවෘත්ති නැහැ, ඉන්ටර්නෙට් නැහැ, මොකක්වත් නැහැ. අපිට දැනගන්න විදියක් නැහැ. ඉතින් භාවනා කරලා තිබ්බොත් වැටහෙන ඔළුවට. අන්න අර රට ඩවුන් ගියා. ඒ තත්ත්වෙට තමන්ගේ මනස හදා ගන්න ඕන ජීවත් වෙන්න ආසන. ඒ කියන්නේ සම්පූර්ණයෙන් භාවනාව තමයි කරන්නේ. ඔව් තනි කර ඒක විතරයි ජීවත් වෙන්න ක්‍රමය. සෝලාර් පැනල් හයි කරාට වැඩක් නැහැ. සෝලාර් පැනල් හයි කරන්න කිව්ව එකම හේතුව මොකක්ද දන්නවද? ලපයටයි සජියටයි පාරට මිනිස්සු බස්සන්න බැරි වෙන්න තමයි මම ගිය අවුරුද්දේ සෝලාර් පැනල් හයි කරන්න කිව්වේ. තේරුණා නේද? ඒකත් මගේ මොලෙන් ගහපු එකක්. තේරුණායි? මගේ මොලේ සෙල්ලන්නේ නැහැ. මොලෙන් ගහලා තියෙන්නේ ආයි ලංකාවේ මේ දේව මිනිස්සු ආරක්ෂා කරන රාජකාරී තමයි ගිය අවුරුද්දේ ඉඳන් මම කරේ. මොකද කටු ගහලා සමාජය ඔක්කොම පාට බහැලා අපිට මේ දැන් ව්‍යසනාවට පස්සේ කියනවා අපිට සමාජ ක්‍රමයක් හදලා දෙන්න. දේශපාලනයෙන් පරිගන්න පාට බහිනවා. දැන් සෝලාර් පැනල් එකකුයි නළලි දෙකුයි හයි කරගත්ත මිනිහා කොච්චර සල්ලි තිබ්බා කොච්චර සල්ලි නැතත් පාට බහින්නේ දෙන්නේ නැහැ. ලපයා කෝල් කරනවා. මචං මේ සතියකින් අපි පාරට බහිමු. අරයට හිතෙන්නේ නැහැ මිනිස්සු සංවිධානය කරන්න. අපේ ගෙදර සෝලාර් පැනල් එකක් තියෙනවා. මගේ ගෙදර නළලිලක් තියෙනවා. මම මොකටද අපි යාළුවන්ට කෝල් කරලා පාරට බහින්නේ? මගේ දූ මගේ පුතා මොකටද පාරට යවන්නේ? ඔව් දැන් සාමාන්‍යයෙන් දැන් ඔබතුමා කියනවා වගේ ඉන්ටර්නෙට් නැත්තම් මොකටද සෝලාර්? ඔව් මේ එතකොට මේ අනිත් එක මේ දැන් සෝලාර් පැනල් එකයි දැන් නලින්දයි ගහලා දෙනවා. දැන් මගේ වීඩියෝ බලලා මිනිස්සෙක් කල්පනා කරනවා දැන් භාණ්ඩාගාරේ රුපියලක් නැහැ. හරි? අපි අපනායනය කරන දෙයක් නැහැ ලංකාවේ. දැන් අපේ මේ බැංකු පද්ධතියත් ඉවරයි. පොඩක් ඉන්නේ. දැන් තේ ආදායමයි කුරුඳු ආදායම අපේ රටින් එන ආදායම ඔක්කොම අපේ ණය ගෙවන්න පිටරටට දෙනවා. නිකන්. අන්තිමට දෙසැම්බර් වෙනකොට රුපියලක් නැහැ රටේ. හරි? ඒ කියන්නේ ලංකාවේ උපයන සල්ලි මදි පෝෂණය කරන්න රට. ඒතර කිසි මිනිහෙක් ලපයා තියා මොන බල්ලෙක්වත් ප්ලෑන් කරන්නේ නැහැ මිනිහට කන්න දෙන විදියක්. හරි? කන්න දෙන විදියක් ප්ලෑන් කරනවා නම් අම්මන්තොට මේ දිනුවයි පස්සේ එක මේ පුරන් වෙච්ච කුඹුරක් අස්වෙද්දුවද? රටට ආදරේ නම් මිනිහෙක්ට කරේ නෑනේ. දැන් ඔබතුමා මේ මොකද කරන්නේ? කොල්ලෝ ඔක්කොම සංවිධානය කරලා විපක්ෂයේ ඉඳගෙන ඒවා කරන්න එපා. රටට මිනිසුන්ට ආදරේ නම්. මිනිසුන්ට ආදරේ නම්. ඒක කෙරෙන්නේ නෑ. මේ පක්ෂ තුනෙන් මේක කෙරෙන්නේ නෑ. දැන් ඔබතුමා බයින්නේ දැන් ඉතල පොහොට්ටුවට බයින්නේ නැත්තේ? පොහොට්ටුවට බැනලා වැඩක් නෑනේ. උන්ට ජීවිතේට දැන් බලෙට එන්න පුළුවන්ද ඉතින්? UMP එකට එන්න පුළුවන්ද? දැන් UMP එකක් කොයි වෙලාවෙ හරි යනවා. දැන් දේශපාලන විග්‍රහයක් වෙනම වීඩියෝ එකකින් කරමු. මම මේ කෙටියෙන් කියන්නම්. කරන වෙලාවට ආයි මුල් ලංකාවම හෙල්ලිලා යයි උදේ. ඒක මම ඒ වෙලාවට කරන්න. දැනට මට කියන්න දෙන්න මේ ටික ඈ. දැන් මේ සෝලාර් පැනල් එකකුයි නළලිනකුයි හයි කරගත්ත මිනිහා කොළඹ දැන් දන්නවා කිසිම දේශපාලන පක්ෂයකට මේක ගොඩ ගන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණ බලයටවත් බෑ. ඒගොල්ලෝ ඊට වඩා හොරුයි කියලා මිනිස්සු දන්නවා. ඒක නිසා මොකද මිනිස්සු කරන්නේ? ඒගොල්ලන්ගේ දූල පුතාලා ඒගොල්ලෝ පාරට බහින්නේ නැහැ. මිනිස්සු සංවිධානය කරන්නේ නැහැ. ඒකින්ද මේ අවුරුද්දේ තාම බැරි වෙලා තිනවා අරගලයක් කරන්න. හරි? තේරෙනවනේ?
ගේම ගැහුවා ඉතින් මම තමයි ඉතින් අන්න එහෙමයි මේ දේව සමාජයක් බේරගත්තේ දේව සමාජයක් එතකොට දැන් මේ මම කියන්න ගියේ දැන් මේ මාරයට ඕන මොකද්ද මාරයට ඕන ඉතින් මම කියනවා මේ ඩොකියුමන්ට් වල තියෙනවා මම අද කොළඹාවම මේ ටික print කරලා දුන්නා මම මේව ගන්න ගියා ඔයා හම්බෙන්න කලින් මේකේ තියෙනවා ලෝකේ රහසිගත සංවිධානයක් ලියපු report එකක් අවුරුදු 10කට විතර කලින් උඹට නම් කියන්න බෑ මේ කාල පීරියඩ් එකේ වෙන්න තියෙන රියසන් හරි ලෝකේ මේ පොඩි shift එකක් වෙනවා ඒ shift එකක් වෙන හින්දා මොකද මාරයා උපරිම ප්‍රයෝජන ගන්නවා මේ මුළු සමාජයම මරලා දාන එක සාධාරණයි මොකද සුදු ජාතීන් ජපාන් ජාතිකයන් චීන ජාතිකයන් සුදු ජාතීන් ඉංගලන්ත ඇමරිකන් සුදු ජාතිකයෝ ඔක්කොම මාරයා නිර්මාණය කරපු කට්ටිය. ඒතර මේ විශ්ව න්‍යායක් තියෙනවා මේ කාලෙදී ඔක්කොම අයින් කරගන්න ඕන. ඒතර මේ shift එකකුත් වෙනවා පෘථිවියේ ඒකත් උපයෝගී කරගෙන මාරයාට විශ්වෙන් දැනුම් දීලා තින්නේ වෙන කවුරුත් නෙමෙයි. ඒ කියන්නේ